හබීස් ප්ලේට් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අදත් ඔන්න ගුණවත් රසවත් කෑමක් හදන්න යන්නේ. අපි අද ටෝෆු හදමු. මම මේකට ටෝෆු ග්‍රෑම් 250ක් ගත්තා. තක්කාලි සාමාන්‍යයෙන් පොඩි ගෙඩියක්, අමුමිරිස් කරල් 2ක්, කරපිංච, ඉඟුරු, සුදුලුණු තලාගත්ත පේස්ට් එක, මිරිස් කුඩු තේන්දිය කහමාරක්, 3-5 තේ හැන්දක්, ගම්බිරිස් තේ හැන්දක්, ලුණු ඔයාට කැමති පරිදි. මුලින්ම මේ විදිහට ටෝෆු එක කපා ගන්න ඕනි. මම කපන්නේ ටිකක් කොටු හැඩයට. ගොඩක් ලොකු කෑලිත් කපා ගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයෙන් කපා ගන්න. ටෝෆු තෝරගනිද්දී ඔබලා බලනකොට ගොඩක්ම එබෙන්නේ නැති මෙලක කෑල්ලක් තෝරගන්න. මේ ටෝෆු නිර්මාංශික ඔයාට හොඳ කෑමක්. ඩයට් කරන අයට මේක මූණත් කාලා ඉන්න පුළුවන්. දැන් භාජනයක් ලිපේ තියලා ලුණු තේ හැන්දක් දාලා අපි මේ ටෝෆු ටික තඹ ගන්නයි යන්නේ. විනාඩියක් වගේ කාලයක් ටෝෆු ටික තඹ ගත්තම ඇති. දැන් ටෝෆු ටික වතුරෙන් පෙරාගෙන ඉවත් කරගන්න. දැන් ෆෑන් එකක් ලිපේ තියලා තෙල් තේ හැඳි 2කට ඉඟුරු කරපිංචි සුදුලුණු තලාගත්ත පේස්ට් එක රම්පේ දාලා හොඳට කරගන්න. දැන් මිරිස් කුඩු 3-5 ගම්බිරිස් ලුණු මේ ඔක්කොම දාලා හොඳට කවලම් කරගන්න. තප්පර 30කට පස්සේ කපාගත්ත තක්කාලි අමු මිරිස් එකතු කරගන්නවා. දැන් වතුර මේස හැඳි 6ක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා. හොඳ සුවඳක් මේ වෙලාවේදී එනවා. තප්පර 30කට පස්සේ තම්බල පෙරාගත්ත ටෝෆු ටික එකතු කරගන්න. ටෝෆු කෑලි වල හොඳට ග්‍රේවි එක තැවරෙන්න කවලම් කරගන්න. විනාඩි 2ක් ලිපේ තිබුණාම ඇති. හොඳට මතක තියාගන්න. මද ගින්දරේ තමයි පිස ගන්න ඕනි. විනාඩි 2කට පස්සේ ඔයාට මේක ලිපෙන් අයින් කරගන්න පුළුවන්. තිත්ත රස එන්නේ නැති වෙන්න හදන රහස තමයි ගොඩක් වෙලාවක් මේක ලිපේ තියාගන්න එපා. ගොඩක් වෙලාවක් මේක පිසගත්තාම තමයි තිත්ත රස එන්නේ. මොකද අපි මේක කලින් තඹගෙනත් තියෙන නිසා මේක වැඩි වෙලාවක් පිස ගන්න ඕනේ නැහැ. ඒ වගේම මේක උණු උණුවේම රස බලන්න ඕනි කෑමක්. ගොඩක් නිවෙන්න තිබුණාම ටිකක් තිත්ත රස එනවා. දැන් මේ විදිහට ග්‍රේවි එක හොඳට ලස්සනට තියෙන ටෝෆු කරි එක ඔයාලට උණු උණුවේම රස බලන්න පුළුවන්. ඔයා ඩයට් කරන නිර්මාංශික කෙනෙක් නම් ටෝෆු ඔයාට හොඳම ආහාරයක් වේවි. ඉතින් මගේ channel එක subscribe කළේ නැතිනම් subscribe කරන්න.